අපි අද දොඩම් ජූස් එකක් හදන්නයි යන්නේ. මේ තියෙන්නේ මම වත්තෙන් කඩාගත්ත රස දොඩම්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ දොඩම් ටික කපා ගමු. මේ විදිහට හොඳට දොඩම් ටික සුද්ධ කරගන්න ඕනේ. නැත්තම් මොකද මේ ඉඳලා තියෙන පැංගිරි දොඩම් මිරිකත්ති විස වලට එකතු වෙනවා. ඒක වළක්වන්න තමයි මේ විදිහට දොඩම් සුද්ධ කරගන්නේ. මොකද ඉතරහක් යනවා මේ පැංගිරි එකතු වෙනවා. මේවා සුපිරි බඩු හොඳට පැහිලා තියෙන්නේ. තරසයි. තව එකක් බලන්න මේ මේවා තියෙන පැංගිරි. මේවා අපි ඉස්සර සෙල්ලම් ඩාගේ ඇස් වලට විදිනවා. මේක සරයි ඇස් වලට. මේ තියෙන මං කපලා සුද්ධ කරලා මේ මිරිකන්ට හදාගත්ත දොඩම් බෑවල් ටික. ඊට පස්සේ අපි භාජනයක් අරගෙන ඒකට හොඳට මෙන්න මේ විදිහට මිරික ගන්න ඕනේ මේ දොඩම් උස ටික. මේ තියෙන මං මිරික ගත්ත දොඩම් උස ටික ඊළඟට මේකට ඇතිතරම් වතුරයි සීනි ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ සීනිත් එක්කලා හදාගත්ත රසවමස දොඩම් පානය. විනාඩි 2යි දොඩම් නැචරල් දොඩම් පානය. එහෙනම් අපි මේක රස බලමු.